හෙලෝ අපේ අත්තම්මගේ ස්පෙෂල් රෙසිපි එකට මට මොජ හදාගන්න හැටි අද ඔයාලට අරන් ආවා. එන්නකෝ මේක හදාගන්න හැටි බලන්න. අපේ අත්තම්මා අතින් හැදෙන රසම රස කෑම වලින් එකක් තමයි මේ වටුමෝජෝ. මේකේ රස නම් කියලා නිම කරන්න බෑ. අපේ අත්තම්මා හදන විදිහටම ඒ අමුද්‍රව්‍ය ටික පිළිවෙලටම එකතු කරවත් වර්ධින්නේ නැතුව මේ රෙසිපි එකට වටුමෝජෝ හදාගන්න පුළුවන්. උත්සව අවස්ථාවක දානෙකට ඕනම විශේෂ අවස්ථාවකට මේ වටුමෝජුව නියමයට සෙට් වෙනවා. ඉතින් ඔයාලගේ ගෙදර අයටත් මේ විදිහටම වටුමෝජුවක් හදලා දීලා බලන්නකෝ. මුලින්ම බටු ටික හොදලා හීනි කෑලි වලට කපා ගත්තට පස්සේ රම්පේ කරපිංච අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒවත් කෑලි වලට කපා ගන්න. ඊළඟට අපේ වටුමෝජුව රස වැඩි කරගන්න රතු ලුණු ග්‍රෑම් 250ක් විතර අපිට ඕන වෙනවා. රතු ලුණු ටිකත් පොතු ඇරලා හොඳට පිරිසිදු කරගන්න. ඊළඟට ඇතිලේකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඔයා හීනියට කපාගත්තු බටු ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න. මේ වෙලාවේදී ගින්දර මධ්‍යම මට්ටමේ තියාගෙන බටු ටික කර ගන්නෙත් නැතුව අමුවට තියාගන්නෙත් නැතුව සාමාන්‍ය ගානකට බෙද ගන්න ඕනේ. මෙන්න මේක තමයි බටු ටික බෙදෙන්න ඕනේ හරියම ගාන. ඊළඟට අවුමිරිස් ටික හොඳට හොදලා ඒ ටික කපා ගන්න ඕනේ. ඊළඟට ඉඟුරු එනසාල් සුදු ලුණු වංගෙඩි දාලා හොඳට කොටා ගන්න ඕනේ. ඔන්න දැන් ලෑස්ති කරගත්ත අමුද්‍රව්‍ය ටික අත්තම්ම කියන පිළිවෙලින් එකතු කරගන්න. රම්පේ කරපිංච අමු මිරිස්. හරිය. ඉඟුරු සුදු ලුණු එනසාල්. ඔය එකතු කරගත්ත කුරුඳු. රතු ලුණු. ලුණු. කෑලි මිරිස්. ගම් මිරිස්. අබ. සීනි. විනාගිරි. සෝස්. ඔන්න බලන්නකෝ ඉතින් සෝස් ටික ගල් වෙලා හින්දා සෑහෙන කට්ටක් කාලා තමයි සෝස් ටික අරගත්තේ. අපේ වටුමෝජුව රස කරගන්න සෝස් ටික නැතුවම බැහැනේ. ඒ හින්දා කොහොමරි සෝස් ටික නම් අරගත්තා. පේනවනේ මේකේ ලස්සන. ඔන්න දැන් තමයි හොඳම හරිය. මේක කලවම් කරන වෙලාවට මාරම සුවඳක් ළමයි එන්නේ. ඇත්තමයි ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන රෙසිපි එකක් තමයි මේක. විශේෂම දේ මේකට එකතු කරගන්න කිසිම අමුද්‍රව්‍යයක වතුර කලවම් වෙලා තියෙන්නේ නැහැ. ඒ වගේම මේක අතින් කලවම් කරන්න එපා. කල් තියාගන්න නම් හැන්දකින් කලවම් කරන්න ඕනේ. මේ වටුමෝජුව ලිපේ උයා ගන්න නැති වුණත් ඔයාලට දවස් 3ක් විතර කල් තියාගෙන කන්න පුළුවන්. මෙන්න මේ රෙසිපි එකට ඔයාලත් වටුමෝජු try කරොත් හැමදාම උනත් කන්න හිතේ. මේ තියෙන්නේ අපේ රසම රස වටුමෝජු. ඔයත් මේ රෙසිපි එක try කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.